අදයි බලමු ඔයාලා ගෙදර ඇතුළේ හිටියත් සන්ස්ක්‍රීන් ගන්න ඕනද කියලා. මේ රහස දැනගත්තොත් ඔයා දවල්ට සන්ස්ක්‍රීන් නැතුව කවදාවත් එළියට බහින්නේ නැහැ. ආයිවන් මම වෛද්‍ය දිලීප. ගොඩක් අය හිතන් ඉන්නේ අවුවට යනකොට විතරයි සන්ස්ක්‍රීන් ගන්න ඕන කියලා. ඒත් ඔයා දන්නවද ඔයා ගෙදර ඇතුළේ ඉන්නකොටත් ඔයා ඉන්න තැන අනුව හැමට හානි වෙන්න පුළුවන් කියලා. මේක තමයි සන්ස්ක්‍රීන් ඉන්ඩෝර් ස්මිත් එක. අපේ හැමට හානි කරන ප්‍රධාන කිරණ වර්ග දෙකක් තියෙනවා. ඒව තමයි UVA සහ UVB. UVB කිරණ සාමාන්‍ය බාධක මගින් අවහිර වෙනවා. වීදුරු වලින් උනත් ඒක අවහිර වෙන්න පුළුවන්. UVA කිරණ පහසුවෙන් වීදුරු හරහා පවා ගමන් කරනවා. මේ UVA කිරණ තමයි සමේ වයසට යාමට බලපාන ප්‍රධානම සාධකය. මේ UVA කිරණ තමයි හැම වයසට යාමත් ලපකල ඇති වෙන්නත් කොලජන් ඩැමේජ් එකට බලපාන ප්‍රධානම සාධකය. ඉතින් ඔයා ජනේල ළඟ හිටියත් ඩ්‍රයිවිං කරද්දී වින්ඩ් ස්ක්‍රීන් එක ළඟ හිටියත් ඔයාගේ වීදුරු හරහා මේ UVA කිරණ ඇතුල් වෙන්න පුළුවන්. මේකෙන් ආරක්ෂා වෙන්න තියෙන ප්‍රධානම ක්‍රමයක් තමයි ඔබ ඉන්න තැන අනුව බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් සන්ස්ක්‍රීන් භාවිත කරන එක. මේ සඳහා තෝරගන්නකොට හොඳ සන්ස්ක්‍රීමක් තෝරගන්න ඕන. මේ වැඩිපුරම බලපාන්නේ SPF වගේ. ඔබ භාවිත කරන සන්ස්ක්‍රීම් එකේ SPF වගේ 60 වලට වඩා උඩින් එකක් නම් වැඩි හොඳයි. සන්ස්ක්‍රීම් එක ඇප්ලයි කරන විදිහත් වැදගත්කමක් තියෙනවා. මේක හිතුමතේ ගන්නව නෙවෙයි. සන්ස්ක්‍රීම් එක ඇප්ලයි කරන්න ඕන අපි අවුවට එක්ස්පෝස් වෙන විනාඩි 30කට කලින්. ඒ වගේම සන්ස්ක්‍රීම් එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් පැය 3යි. අපි හොඳ බ්‍රෑන්ඩ් එකක් ගත්තත් ඒක සාමාන්‍යයෙන් පැය 3යි. සමහර ලංකාවේ තියෙන සමහර ක්‍රීම් වර්ග පැය 2ක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ ඔබ ආලේප කිරීමට කලින් බොක්ස් එකේ හොඳට කියලා බලලා සන්ස්ක්‍රීම් එක වැඩ කරන කාලේ හරියටම දැනගන්න ඕන. යූජුවලි සන්ස්ක්‍රීම් එක වැඩ කරන්නේ පැය 3යි. ඒ නිසා ඔබ පැය 3ට පස්සෙත් ඔබ අවුවට එක්ස්පෝස් වෙනවා නම් දිගට ඔබ නැවත සන්ස්ක්‍රීම් එක ආලේපනය කරන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි උදේ 9ට ඇප්ලයි කරා නම් ආයි 12 වෙනකොට ඒකේ ඇක්ෂන් එක ඉවරයි. ඒ හින්දා අපි 12 වෙනකොට නැවත සන්ස්ක්‍රීම් එක ඇප්ලයි කරන්න ඕනේ. ඔබට ඒ සන්ස්ක්‍රීම් එක වොෂ් කරලා ඉවත් කරලා ආයෙත් ඇප්ලයි කරන්න පුළුවන් වැඩි හොඳයි. නැත්නම් අඩුම ගානේ ඒක උඩින් හරි ආයෙත් ඇප්ලයි කරන්න ඕන. මේ සිම්පල් පුරුද්දෙන් පුළුවන් ඔබේ හැම දීර්ඝ කාලෙම ආරක්ෂා කරගන්න වට පුළුවන්. ඒ නිසා අවුවට එක්ස්පෝස් වෙන කෙනෙක් නම් නැත්නම් ඔබේ ඉන්න වැඩ කරන තැන අවුවට නිරාවරණ තැනක් නම් ජනේලක ආසන්නේ නැත්නම් එලිමාන්ට විවෘත වෙච්ච තැනක් නම් ඔබ සන්ස්ක්‍රීම් එකක් ඇප්ලයි කිරීම ඉතාම වැදගත්. ඒ නිසා හොඳ සන්ස්ක්‍රීම් එකක් භාවිත කරලා ඔබේ පෙනුමත් ඔබ ආරක්ෂා කරගන්න වග බලා ගන්න.